හරි පුතේ ඔයාලට මාව ඇහෙනවද කියන්න මුලින්ම. ඔව් ඇහෙනවා සර්. හරි ඉතින් අපේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක උපාධිධාරීන් වෙනුවෙන් විද්‍යාර්ථීන් වෙනුවෙන් පවත්වන නොමිලේ පවත්වන දේශන මාලාවත් එක්ක ඔබ අඛණ්ඩව සම්බන්ධ වෙලා ඉන්නේ. තිල්ලමුතුනායක බාහිර උපාධි පීඨය භූගෝල විද්‍යා විෂය අපි විෂයකේතය GE 1002 විෂයකේතයත් එක්ක තමයි ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. ඔබ දන්නවා මේ වෙනකොට අපි නොමිලේ දේශන මාලාව ආරම්භ කරලා මගේ මතකයේ හැටියට දේශන 6ක් 7ක් පමණ අද වෙනකොට පවත්වලා තියෙනවා. ඉතින් අපි මේ දේශන මාලාව තුළින් බලාපොරොත්තු වෙන්නේ විශ්වවිද්‍යාල දේශන කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම සාර්ථක ආරම්භයක් ලබා ගන්න. ඒ තුළින් ඔබේ හරියටම ලබන අගෝස්තු මාසයේදී පැවැත්වෙන ඔබේ විභාගයේ වෙනුවෙන් සාර්ථක පියවරක් තියන්න තමයි අපි මෙහෙම සූදානමින් අධ්‍යයන කටයුතු වල නිරත වෙමින් ඉන්නේ. පුතේ අපි දන්නවා විෂය ඒකකය 1002. ඒ කියන්නේ භෞතික හා මානුෂ භූගෝල විද්‍යාව. එකත් කොටස් දෙකයි භෞතික භූගෝල විද්‍යාව මානුෂ භූගෝල විද්‍යාව. GG 1001 ඒකත් විෂය ඒකකය කොටස් දෙකයි භූගෝල විද්‍යාත්මක චින්තනය හා ක්‍රමවේදය. චින්තනය කියන්නේ එක කොටසක්, ක්‍රමවේදය කියන්නේ කොටසක්. විශේෂයෙන්ම රිසර්ච් මොඩල්ස් එහෙම තියෙන්නේ ක්‍රමවේදයේ යටතේ. අපි ඒකෙන් යුනිට් එකක් වගේ තමයි සාකච්ඡා කරේ. අපි ඉදිරියට දැවැන්ත 1001 ඒකකයත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් මේ වෙනකොට නිරත වෙන්නේ 1002 විෂය එකකේ භෞතික භූගෝල විද්‍යාවේ පද්ධති පාඩමත් එක්ක. පුතේ ඔබ දන්නවා පද්ධති පාඩමේ අපි කතා කරා ප්‍රධාන උපපද්ධතීන් 4යි. නැත්තම් මේ භෞම පද්ධතිය නිර්මාණය වුණු ප්‍රධාන උපපද්ධති 4යි. මේ උපපද්ධති 4 ඇතුළෙන් මොනවද ඒවා? ශිලාගෝලය, ජලගෝලය, වායුගෝලය, ජෛවගෝලය. අපි අද කතා කරන්නේ පෘථුවියේ උපපද්ධති අතරින් පදනම් පද්ධතිය. එහෙනම් සෑම පෘථුවියේ පදනම හැටියට කටයුතු කරන ශිලාගෝලීය පද්ධතිය ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. එහෙමත් නැතිනම් අපි මේකට කියනවා පාෂාණ ගෝලය කියලත් කියනවා. ඉතින් ඔයාලා දන්නවද මම අද පන්ති ඉවර වෙන්න කලින් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කීපයක් ඔයාලට පෙන්නනවා. ඒ වගේම සමූහයට එකතු කරන්නත් අද බලාපොරොත්තු වෙනවා. පුතේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල වැඩිම වාර ගණනක් අහපු පළමු ප්‍රශ්නය තමයි පෘථුවියේ ශිලාගෝලීය පද්ධතිය. සහ එහි ව්‍යුහය, එහි හැඩය, එහි රසායනික සහ භෞතික ගුණාංග කියන කොටස. ඉතින් මේ ප්‍රශ්නේ තමයි පුතේ විභාගයේ වැඩිම වාර ගණනක් භෞතික භූගෝල විද්‍යාව යටතේ පළමු ප්‍රශ්නය බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා පුතේ අපි අද ලස්සනට මේ ශිලාගෝලය සම්බන්ධ ඉගෙන ගන්න යමු. පුතේ මේ පෘථුවි පද්ධතිය ඔයාලා දන්නවා පොළට ගිහිල්ලා පැණි කොමුඩු ගෙඩියක් ගන්නවා නේද? මම ඉතින් ඕව ඇඳලම පෙන්නන්නම් එතකොට ලේසි වෙන්න නිසා. අපි හිතමුකෝ මෙහෙම පුතේ පොළට ගිහිල්ලා මුදලාලි මහත්තයාගෙන් ගන්නවා පැණි කොමුඩු ගෙඩියක් මේ විදිහට. හරි. මේක අහනවා මුදලාලි මහත්තයාගෙන් මේක පැහිලද තියෙන්නේ කියලා කස්ටමර්. ඇහුවා මුදලාලි මහත්තයා මොකද කරන්නේ පුතේ? පැණි කොමුඩු ගෙඩිය මෙහෙම අරගෙන පිහිය මෙහෙම ගහලා මෙහෙම කරලා ත්‍රිකෝණාකාර කෑබැල්ලක් මේකෙන් එළියට ගන්නවා. මම නිකන් මෙහෙම පෙන්නන්නම් මේ විදිහට පිහිය ඇතුළට යවලා මොකද කරන්නේ මුදලාලි මහත්තයා? මෙන්න මේ පීසස් එක මොකද කරන්නේ පුතේ? එළියට ගන්නවා. හරි. නේද? ඔය පීසස් එක එළියට ගත්තහම පුතේ මෙන්න මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. නේද? මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. මට කියන්නකෝ පුතේ මට උත්තරයක් දෙන්න. ඔය පැණි කොමුඩු ගෙඩිය වලට පාට ස්තර කීයක් පේන්න තියෙනවද? වර්ණ කීයක් ඔයාලට පේන්න තියෙනවද? වර්ණ කීයක්? තුනක්. තුනක් පේනවා. මොනවද ඒවා? මැද කොටස මොකද දැන් අද නම් එක එක පාට පැණි කොමුඩු වර්ග තියෙනවා. මම කියන්නේ අර සාම්ප්‍රදායික පැණි කොමුඩු ගෙඩිය තමයි අපි කතා කරන්නේ. මොනවද? රතු පාට. තව මොනවද පුතේ?
කියන්නකෝ පැණි කොමුඩු කාලා නැද්ද පුතේ? රතු සුදු සුදු කොළ සුදු කොළ නේද? මට කියන්නකෝ රතු සුදු කොළ සමාන ස්කන්ධයෙන්ද නැත්නම් සමාන ප්‍රමාණයෙන්ද අන්තර්ගත වෙන්නේ අසමාන අයුරින්ද? සමානයි. අසමානයි පුතේ. ඒ විදිහම තමයි අපි කතා කරන මේ පෘථුවිය නැත්නම් පාෂාණ ගෝලයත් ඔය විදිහෙම එකක් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මේ අපි කතා කරන පෘථුවිය නම් මේ පෘථුවියත් පුතේ අර විදිහට පීසස් වලට කපන්න පුළුවන්. මට කපන්න බෑ. අපි ඉගෙන ගත්ත ගිය සතියේ යටට හාරලා තියෙන්නේ කිලෝමීටර 13යි මිනිස්සු උපරිම වශයෙන්. අර මම කියන්නේ පුතේ අර මේ වගේ කෑල්ලක් ගත්තා කියලා හිතන්න මේ වගේ කෑල්ලක් ඔය වගේ කෑල්ලක් එළියට ගන්න. අපි ඔය වගේ කෑල්ලක් එළියට අරගෙන බලනකොට පුතේ පෘථුවිය ගෝලාකාර ස්තර තුනකින් සමන්විත වෙනවා. නැත්තම් පෘථුවිය අභ්‍යන්තරය අර ගන්න මේ කොටස පුතේ මොනවද? ගෝලාකාර ස්තර තුනකින් සමන්විත වෙනවා. ගෝලාකාර ස්තර තුනකින් සමන්විත වෙනවා. දන්න කට්ටිය පොඩ්ඩක් කියන්න O level mathematics වල මේ වෘතයක හරි මැද ලක්ෂයට කියන නම් මොකද්ද? මොකද්ද? පරිදි කේන්ද්‍රයනේ. කේන්ද්‍රය කියලා කියනවා. හරි මැදට. එතකොට පුතේ කේන්ද්‍රයේ ඉඳන් මේ වටේ තියෙන රවුම මොකක් කියලාද හඳුන්වන්නේ? වටේ තියෙන රවුම පරිධිය. වටේ තියෙන රවුම අපි හඳුන්වනවා මොකක් කියලාද? පරිධිය කියලා කියනවා. පරිධිය. එතකොට පුතේ මෙන්න මේ කේන්ද්‍රයේ සිට පරිධියට අඳින රේඛාවට කියන නම මොකක්ද? කේන්ද්‍රයේ සිට පරිධියට අඳින රේඛාව. මතක නැද්ද? අරය. එතකොට පුතේ පෘථුවියේ තියෙන දිගම අරයට මොකක් කියලාද කියන්නේ? මතකද? දිගම අරය. එයාගේ අරය ගන්න පුළුවන් උපරිම සීමාව. එයාට අපි කියනවා මොකද්ද? විස්කම්භය කියලා කියනවා. විස්කම්භය කියලා කියනවා. එතකොට පෘථුවියේ හරි මැද කේන්ද්‍රය වෙනවා, වටේ කොටස පරිධිය වෙනවා, කේන්ද්‍රයේ සිට පරිධියට අඳින රේඛාව අරය වෙනවා. එතකොට දිගම අරය විස්කම්භය බවට පත් වෙනවා. ඉතින් එහෙනම් මම අර ගත්ත චීස් කෑල්ල වගේ නේද? අර කේතු රූපාකාර කොටස අර හාරලා ගත්ත පැණි කොමුඩු ගෙඩියෙන් හාරලා ගත්ත කොටසේ මම අඳිනවා පුතේ රූප සටහනක් බලා ගන්න හොඳට. හරිද? හොඳින් බලා ගන්න. ඔන්න. හරි. කලබලයක් නෑ අපි ලස්සනට වැඩේ කරමු. හරි. බලන්න මං අඳින හැටි. හරි. ඔය විදිහට ඇඳා. මම රැලි කරනවා මොකද පුතේ අපි ඉන්න පෘථිවි පෘෂ්ඨය හරි කෙලින් නෙමෙයිනේ කඳු තියෙනවා නිම්න තියෙනවා නේද? ඒ නිසා මම ওই විදිහට පීසස් එක ගත්තා. පුතේ අපේ මේ පෘථුවිය ගෝලාකාර ස්තර 3යි කියලා මං කිව්වනේ. පළවෙනි එක්කෙනා හරිම තුනී පුතේ. එයාට අපි නමක් භාවිතා කරනවා. එයාට අපි කියන්නේ පෘථුවියේ කබොල. එයාට කියන්නේ කබොල. ඊළඟට පුතේ ඊළඟ එක්කෙනා හරිම ලොකුයි. එයාට මන් නමක් කියනවා පුතේ මෙන්න මේ මැද කොටසට ප්‍රාවරණය. හරි. ඒ වගේම පුතේ මම යට එක්කෙනාට නමක් කියනවා හරය. පුතේ මේ කබොලට ඉංග්‍රීසියෙන් කියනවා අපි ක්‍රස්ට්. ක්‍රස්ට් එක කියන්නේ කබොල. ප්‍රාවරණයට ඉංග්‍රීසියෙන් කියනවා පුතේ මැන්ටල්. ප්‍රාවරණයට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? මැන්ටලේ කියලා කියනවා. මැන්ටල් ඒරියා. මෙයා කවුද පුතේ? හරය. එයාට අපි කියනවා කෝ එක. පුතේ මෙන්න මේ ප්‍රාවරණයේ තියෙනවනේ. මෙන්න මේ ප්‍රාවරණයේ කොටස් දෙකකට බෙදෙනවා. මෙයක් දෙකකට බෙදෙනවා. හරයක් කොටස් දෙකකට බෙදුණා. ප්‍රාවරණයක් කොටස් දෙකකට බෙදුණා.
පුතේ මෙන්න මේ කොටසට අපි කියන්නේ උඩින් තියෙන කොටසට ප්‍රාවරණේ ඉහළ ප්‍රාවරණය. ඉහළ ප්‍රාවරණය. යටින් තියෙන එක පුතේ පහළ ප්‍රාවරණය. මේ හරය කොටස් දෙකයි. පිටින් තියෙන එක බාහිර හරය. සමහරු මේකට කියනවා පුතේ පිටත හරය. ඇතුලෙන් තියෙන එක පුතේ අභ්‍යන්තර හරය. සමහරු මේකට කියනවා ඇතුළත හරය. හරි. තේරුණාද පුතේ? තේරුණාද? මට කියන්න තේරුණාද? තේරුණාද? එහෙනම් මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. පෘථුවි අභ්‍යන්තර ව්‍යුහය ගෝලාකාර ස්තර කීයකින් සමන්විත වේද? 3කින්. 3කින්. මොනවද ඒවා? කබොල, ප්‍රාවරණය, හරය. මේකේ පුතේ ප්‍රාවරණය කොටස් කීයකට බෙදෙනවද? 2යි. දෙකයි. මොනවද? ඉහළ ප්‍රාවරණය ඉහළ ප්‍රාවරණය, පහළ ප්‍රාවරණය. හරය කොටස් කීයද? 2යි. දෙකයි. මොනවද? බාහිර බාහිර හරය, පිටත හරය. අභ්‍යන්තර හරය හෙවත් ඇතුළත හරය. පුතේ මෙන්න මේ තියෙන්නේ අර කේන්ද්‍රයනේ නේද? පෘථුවියේ කේන්ද්‍ර ලක්ෂය. එතකොට මේ උඩින්ම තියෙන්නේ පරිධිය. එහෙනම් මට කියන්නකො පුතේ කේන්ද්‍රයේ සිට පරිධියට අඳින රේඛාවට අපි කිව්ව නම් මොකද්ද? නම අරය. අරය. ඔයාලට හිතන හැටියට පෘථුවියේ අරය දැන් මම ගන්නවා මෙන්න මෙතන ඉඳන් මේ කොටස පුතේ මුහුදු නැත්නම් මේ sorry මේ කොටස මම ගන්නවා මේ පොළොව මට්ටම. ඔය තියෙන්නේ. අපි දන්නවනේ පුතේ පොළොව මට්ටමේදී උස පුතේ මීටර් 0.5යිනේ. ඔය අරය කොටස කොච්චරද දන්නවද? 6173යි කිලෝමීටර් වෙනවා. සමහර පොත්පත්වල පුතේ චුට්ටක් වෙනස් වෙනවා. හොඳට දැන් ඔයාලා පොත්පත් කියවනකොට තේරෙයි සමහර පොත්පත්වල පුතේ චුට්ටක් වෙනස්. හැබැයි ඒකට හේතුවක් තියෙනවා මම හේතුවත් කියලා දෙන්නම්. ඉතින් කිලෝමීටර් 6173ක් වෙනවා පෘථුවියේ අරය. 6371ක් නෙමේද? ඔව් මට ඉලක්කම් දෙක මාරු වුණා පුතේ. සෝරි. හොඳ 6371යි. සෝරි. ඔව්. නැත්තම් අගේ එන්නෙත් නැහැ. හරි හරි. ඒක හරි පුතේ. මට අගය මෙතන ලියපු එක මට වෙනස් මේ මගේ අතින් වැරදක් වුණේ. හරි. මේ අහන්නකෝ. 6371යි කිලෝමීටර් වෙනවා. ඒ කියන්නේ අරය. දැන් කාට හරි කියන්න පුළුවන්ද ඔය 71 සමහර තැන්වල 73 වෙනවා. කිලෝමීටර් 2ක 3ක වෙනසක් වෙනවා. ඒකට හේතුවත් මම කියලා දෙන්නම්. පුතේ එහෙනම් මට පොඩ්ඩක් කියන්නකෝ මේකේ විස්කම්භය කොච්චරද? ඒ කියන්නේ පෘථුවියේ විස්කම්භය කොච්චරක් වෙනවද? අපි විස්කම්භය කියලා කියන්නේ පුතේ දිගම අරයනේ. අපි මෙතනින් ගත්තොත් එහෙම අපි ගත්තොත් මේ විස්කම්භය කොච්චරක් වෙනවද? මේන්න මේ විදිහට. කොච්චරද? නික ආසන්න වශයෙන් කියන්න පේන්නේ නැහැ එතනනේ මං ඇඳපු තැන. මම පෙන්නන අන්න හරි. මේ පේන උඩ බෝලයක් ඇඳලා. මම පොඩ්ඩක් පස්සට ගත්තා. හරි. කොච්චරක් වෙනවද පුතේ? විස්කම්භය කියන්නේ දිගම අරය. ඒ කියන්නේ අරයන් දෙකක් වෙනවා. කොච්චරද ආසන්න වශයෙන්? 6371යි නම් කොච්චරද? කොච්චරද පුතේ? මේ වගේ දෙගුණයක් 12712ක් විතර වෙනවා. නේද? ඒ වගේ ප්‍රමාණයක් වෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. ඉතින් අද මම ඉස්සෙල්ලම කතා කරන්නේ පුතේ මෙන්න මේ කිව්ව කොටසින් පෘථිවි කබොල ගැන. කබොල ගැන තමයි අපි අද දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම කරන්නේ. එතකොට පුතේ මම කිව්වා අපිට ඍජු සාක්ෂි හම්බ වෙන්නේ කිලෝමීටර් 13ක් වගේ ප්‍රමාණයක පමණයි. ඒතර මේ පෘථිවි අභ්‍යන්තර ගෝලාකාර වස්තුව හරිම ගතිකයි. ගතිකයි කියන්නේ වෙනස් වෙන සුළුයි.
ඒ වගේම පුතේ මේ එක කලාපයේ තුල තියෙන පාෂාණවල භෞතික හා රසායනික ගුණයන් මොකද වෙන්නේ පුතේ? විවිධයි. අන්නේ භෞතික හා රසායනික ගුණ පදනම් කරගෙන තමයි පෘථිවි අභ්‍යන්තරය ගෝලාකාර ස්තර තුනකට බෙදන්නේ. මොනවද ස්තර තුන? කබොල, ප්‍රාවරණය, හරය කියන කොටස් තුන. හරි එහෙනම් පුතේ මං හා පුරා කියලා යනවා පෘථිවි කබොල ගැන අධ්‍යයනයකට. මේ තියෙන දුරනේ. මේ මතක තියාගන්න මේක නිකන් පිහියෙන් කැපුවා වගේ ලේයර් එක වෙන් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම මෙතන මේ රැලි කරලා තියෙන්නේ. හරියටම මෙහෙම කේක් කැපුවා වගේ වෙන් වෙන්නේ නැහැ. හරි පුතේ කබොල. පෘථුවියේ නැත්තම් ශිලාගෝලයේ මතු පිටම ස්තරේ තමයි පුතේ මොකද්ද කබොල කියලා හඳුන්වන්නේ. ක්‍රස්ට් එක. එතකොට මේ කබොල ගැන කතා කරනකොට පුතේ පෘථුවියේ සමස්ත ස්කන්ධයෙන් මෙයාගේ මුළු බර පුතේ 100ට 1යි. ඒ නිසා තමයි අපි කියන්නේ හරිම තුනි. ඒ කියන්නේ කබොලට යටින් තියෙනවා 99ක ස්කන්ධයක්. කබොලේ ස්කන්ධයේ බර වෙන්නේ පුතේ 101ක් තරම් අගයක්. එතකොට මේ කවුරු හරි මගෙන් අහනවා පෘථුවි කබොල පෘථුවිය මතු පිට සිට කොපමණ ගැඹුරකින් පිහිටයිද? එතකොට මම කියනවා අනේ මට හරියටම කියන්න බෑ. එතකොට ඔයාලා අහනවා සර් ඔයා ගුරුවරයෙක් ඔයා කොහොමද එහෙම කියන්නේ මේක හරියට කියන්න කියලා. එතකොට මම කියනවා පුතේ මේ අහන්න මට නම් හරියටම කියන්න බෑ. හැබැයි මම මෙහෙම කියන්නම්. මේ කබොල පුතේ සමහර තැන්වලදී කිලෝමීටර් 60ක් පමණද සමහර තැන්වලදී කිලෝමීටර් 5ක් පමණද ගැඹුරකින් යුක්තයි. ඔයා එහෙම කියන්නේ නේද? හරි උත්තරයක් දෙන්න 60ද 5ද? මම කියනවා මේක අපිට එහෙම කියන්න බෑ. අපි දන්නවා පුතේ පෘථිවි පෘෂ්ඨයේ මත තියෙනවා එවරස්ට් වගේ විශාල කඳු මුදුන් මේ විදිහට ඉහළට එසවු. නේද? හිමාලය කඳු පර්වතයේ තියෙනවා එවරස්ට්. තව රොකි, කිලිමන්ජාරෝ, අන්දීස්, යූරල් වගේ. අපි ගමුකෝ පුතේ එවරස්ට්. දැන් එවරස්ට් කඳු මුදුන පුතේ මීටර 8848ක් උසයි එවරස්ට්. එයාගේ ඉඳන් මැන්නොත් උසයිනේ. පහත් තැනකට වඩා එයා උස නිසා අන්න ඒ වගේ උස් කඳුකර ප්‍රදේශවලදී පුතේ 60යි කිලෝමීටර් වෙනවා. නේද? ඒ වගේම තමයි පුතේ පෘථුවියේ තියෙන පහත්ම තැන්. උදාහරණයක් හැටියට පැසිෆික් සාගරයේ පිහිටනවා. ලෝකේ විශාලතම ආගාධය මරියානා ආගාධය කියන්නේ ඒව පොළොව මට්ටමෙමුත් සාගරේනුත් ගැඹුරේ තමයි මරියානා තියෙන්නේ. එතකොට පුතේ මරියානා ආගාධයේ ඉඳන් වගේ මේකේ ගැඹුර මැන්නොත් 5 කිලෝමීටර් වෙනවා. ඔන්න බලන්නකෝ වැඩි නේද? 5 කිලෝමීටර් පමණ වෙනවා. උස්කඳුකර ප්‍රදේශවලදී 60 කිලෝමීටර් උදාහරණ එවරස්ට්. ඒ වගේම පහත් තනිතලා ප්‍රදේශවලදී පුතේ 5 කිලෝමීටර් පමණ වෙනවා පෘථුවියේ කබොලේ ඝනකම. හරි. ඊට පස්සේ පුතේ මේ කබොල ගැන කතා කරනකොට කබොලේ පාෂාණ ගත්තොත් පුතේ ප්‍රධාන වශයෙන් ඒක අපිට පැහැදිලිව කියන්න පුළුවන් ඝන පාෂාණ ස්තරයකින් යුක්තයි. ඒ කියන්නේ පහලට යනකොට අපිට හම්බ වෙනවා පුතේ ඝන, අර්ධ ඝන, ද්‍රව වගේ පාෂාණ ස්තර. උදාහරණයක් මෙන්න මේ බාහිර හරයේ තියෙන පාෂාණ පුතේ ද්‍රව ලාවා දිය වෙලා තමයි තියෙන්නේ. හැබැයි අපි දන්නවා අපි ඉන්නේ මේකේ කබොලේ අපි වගා කරන්නේ මේකේ අපි ගෙවල් දොරවල් හදන්නේ මේකේ අපි ජනාවාස හදන්නේ මේකේ පුතේ කබොලේ ඝනකම කබොලේ පාෂාණ ඝන ස්වරූපෙන් තමයි තියෙන්නේ. පුතේ කබොලේ ප්‍රධාන කැපී පෙනෙන පාෂාණ ස්තර දෙකක් තියෙනවා. කබොලේ ප්‍රධාන කැපී පෙනෙන පාෂාණ ස්තර කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකක් අපි හඳුන්වනවා සියල් ස්තරය. මං මෙහෙන් ලියන්නම්කෝ අද කබොල විතරක් උගන්වන නිසා සියල්. අනිත් එක පුතේ සිමැක්. සියල් ස්තරයේ පුතේ හැදෙන්නේ සිලිකන් සහ ඇලුමිනියම් කියන සංයෝග එකතු වෙලා. ඒ වගේම සිමෙන්ට් ස්තරයේ නිර්මාණය වෙන්නේ
සිලිකන් ධන මැග්නීසියම් කියන සංයෝගය එකතු වෙලා. එනම් පුතේ කබොල ප්‍රධාන පාෂාණ කලාප දෙකකින් සමන්විතයි. මොනවද මේ පාෂාණ කලාප දෙක? සියල් ස්තරයත් සිමැක් ස්තරයත්. සියල් හැදුනේ මොන වගේද? සිලිකන් ප්ලස් ඇලුමිනියම්. සිමැක් හැදුනේ සිලිකන් ප්ලස් මැග්නීසියම් වලින්. පුතේ අපි දන්නවා ඇලුමිනියම් වලට වඩා මැග්නීසියම් කියන ලෝහය බරින් වැඩි. අනිත් එක මේ කලාප දෙක අර මං කිව්වා වගේ චොක්ලට් තට්ටු දෙකක චොකලට් කේක් එක අයිසින් ලේයර් එකකින් වෙන් වෙනවා වගේ වෙන් වෙන්නේ නැහැ. ඒ වෙන් වෙන තැන හොයාගන්න එකත් හරි අපහසුයි. පුතේ හැබැයි බර වැඩි මෙයා නිසා එයා අපි කියනවා මහද්දීප නිර්මාණය වුණු ස්කන්ධ. සාගර නිර්මාණය. මොකද හේතුව සාගරවලට උඩින් තමයි මහද්දීප තියෙන්නේ. ඒතොර යටින් තියෙන්නේ සාගර. ඒතොර ඒ ස්කන්ධය තමයි මෙයා සිමැක්. එයාට අපි කියනවා සාගරික කබොල. සාගරික කබොල. සිමෙක් හැවත් සාගරික කබොල. තොර සියල් උඩින් ඉන්න එක්කෙනා, ඒ කියන්නේ අපි මේ පොළොවේ පය ගහලා ඉන්නේ මහද්දීපක නිසා සියල් ස්තරයට අපි නමක් කියනවා පුතේ මහද්දීපික කබොල. මෙයාට කියනවා මහද්දීපික කබොල. හරි එහෙනම් පෘථුවියේ කබොල ප්‍රධාන පාෂාණ රසායනිකයන් දෙකකින් සමන්විතයි සියල් සහ සිමෙක් කියන ස්තර. හරි දැන් පුතේ වෙනත් දෙයක්. මෙන්න මේ සියල් ස්තරයයි සිමැක් ස්තරයයි වෙන් කරන සීමාව තියෙනවනේ. මේ ලේයර්ස් දෙක වෙන් කරන තැනක් තියෙනවනේ. අපි මෙහෙම ඇන්දොත් එහෙම සියල් සිමැක් වෙන් කරන තැන නිකන් අපි මෙහෙම ඇඳිමුකෝ මෙහෙම නිකන් කඩ ඉරක්. මං මේකේ මෙහෙම ලියන්නේ සිලිකන් ප්ලස් මැග්නීසියම් දෙක කැපෙන්න. මොකද මං කිව්වා හරි තැනක් මේක හොයාගන්න අපහසුයි කියලා. ඒ වගේම සිලිකන් ප්ලස් ඇලුමිනියම්. පුතේ මෙන්න මේ සිලිකන් සිමැක් සියල් සිමැක් වෙන් කරන සීමාවට නමක් භාවිතා කරනවා. අපි භූගෝල විද්‍යාවේදී යම්කිසි සීමාවක් වෙන් කරන තැනට අපි කියව නමක් ඒ තමයි පුතේ මෙතන සියල් සිමැක් වෙන් කරන්නේ කොන්රන්ට් අසන්තතියෙන්. කොන්රන්ට් අසන්තතික කලාපය. කොන්රන්ට් අසන්තතික කලාපය කියලා කියනවා. එයාට අපි කියන්නේ කොන්රන්ට් අසන්තතික කලාපය. පුතේ දැන් කබොලයි ප්‍රාවරණයයි තියෙනවනේ. මේ රතු පාට ලේයර් එක බලන්න කබොලයි ප්‍රාවරණයයි බලන්න. මේ කබොල සහ ප්‍රාවරණය මෙතන. මෙන්න මෙතන වෙන් වෙන තැනට අපි නමක් භාවිතා කරනවා. එයාට කියනවා අපි මොහොර මිසික් අසන්තතිය. මොහොර විසික් අසන්තතිය. පුතේ සමහර පොත්වල මේක මොහොර නෙමෙයි තියෙන්නේ. මෝහෝ විසික් අසන්තතිය. චෙක් ජාතික මොහොර විසින් හොයාගත්ත නිසා ඒකට අපි කියනවා මොහොර විසික් අසන්තතිය හෙවත් මෝහෝ විසික් අසන්තතිය කියලා. ඒ නම් දෙකම ගොඩක් පොත්පත්වල එනවා පුතේ. ඉතින් කබොල ගැන මම සාකච්ඡා කරලා අවසානයි ඔබට තේරුණාද? උත්තරයක් දෙන්නකෝ. ඔයාලට මම කියපු දේවල් තේරුණාද නැද්ද කියලා. ඇහෙන්නේ නැද්ද මාව? ඔව් තේරුණා සර්. හරි මං එහෙනම් හැමෝගෙම ප්‍රශ්න අහනවා. හැමෝම මට උත්තර දෙන්න. පෘථුවිය අභ්‍යන්තරයේ ගෝලාකාර ස්තර කීයකින් සමන්විත වේද? 3. මොනවද ඒවා? කබල ප්‍රාවරණය 6. හරි. පෘථුවි ස්කන්ධයෙන් 100ට 1ක් වෙන්නේ කවුද? කබල. කබලේ පාෂාණ මොන වශයෙන්ද පවතින්නේ? ඝනද, ද්‍රවද, අර්ධ ඝනද? ඝන. ඝන. එතකොට පුතේ පෘථුවි කබලේ ඝනකම කොච්චරක් වෙනවද? 100ට 1යි. 100ට 1යි. ඝනකම උත්තර ඕනේ. ඝනකම කියන්නේ බර නෙමෙයි. සාගරය ආශ්‍රිතවදී කිලෝමීටර 15ත් මේ මහද්වීපික අවස්ථාවලදී කිලෝමීටර 60ක් විතරයි. නෑ එහෙම නෙමෙයි. කොහොමද ඒක කියන්නේ?
උස් කඳුකර ප්‍රදේශවලදී එවරස්ට් වගේ කිලෝමීටර් කීයක් වෙනවද? 60යි. සාගරික ආගාධ ප්‍රදේශවලදී කිලෝමීටර් කීයක් වෙනවද? 5යි. අපි දැන් උසස් පෙළ වගේ නෙමෙයි, අපි ඇඩ්වාන්ස්ඩ් ලෙවල් නෙමෙයි. අපි විශ්වවිද්‍යාලයක හදාරනකොට තාම උසස් මට්ටමින් අපේ වචන, ඒ කියන්නේ මේක ප්‍රොසෙස් එක කරගන්න ඕනේ. දැහුම්කන් දීමක් තියෙන්න ඕනේ. හැමෝටම උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මම ඊළඟ දවස්වල ප්‍රසන්ටේෂන් එහෙම දෙනවා කරන්න ඔයාලට. විශ්වවිද්‍යාලේ ළමයෙක්ගේ කොන්ෆිඩන්ස් එක ඒ විදිහටම හදන්න ඕනේ. හරි. ඊට පස්සේ පුතේ පෘථුවියේ පාෂාණ ගැන කතා කරනකොට ප්‍රධාන පාෂාණ ස්තර කීයකින් සමන්විත වෙනවද? දෙක. මොනවද ඒවා? සියල්ලතරයි. සියල් හැදුනේ කොහොමද? සියල් හැදුනේ සිලිකන් හා ඇලුමිනියම්. ශ්‍රීමයක් හැදුනේ කොහොමද? සිලිකන් හරි. එතකොට සියල් ස්තරයට කියන නම මොකද්ද? මහද්වීපික සීමයක් ස්තරය. සාගරික කබලය. හරි. එතකොට පුතේ සියල් සීමයක් ස්තර වෙන් කරන සීමාව මොකද්ද? කොන්දන් එතකොට පුතේ කබොල සහ ප්‍රාවරණය වෙන් කරන්නේ මොකෙන්ද? මොහොර විසික් හරි. මොහොර විසික් අසන්තතිය හේවත් මෝහ විසික් අසන්තතිය. ඇත්තටම පුතේ තේරුණාද? මට උත්තරයක් දෙන්න. ඇත්තටම තේරුණා. හරි. අපි බලමු සටහන දිහා පොඩ්ඩක්. සති නෝට් එක ලිව්ව නේද බාබා? මොකද්ද? ගිය සතියේ මේ සැටි සාගරික සැටි වෙනකන් ලිව්වා සර්. ඒ කියන්නේ මේ ටික ඉගෙනුවද? ඔව්. ඔව් මෙරි. සර්. අයියෝ ඉතින් ඇයි කිව්වේ නැත්තේ? ඇයි අනේ එක ළමයෙක්වත් පුතේ මට කිව්වේ නැත්තේ? හරි. ඒ කියන්නේ කබොල උගන්නලා ඉවරයි නේද? ඔව් සර් අද දැන් සර්. කතා. ඈ? අපි බලමු. මෙච්චර වෙලා හිටියා හොල්මන් වගේ නේ? අපි ඉගන්නේ පන්දව අපි නියමිත වෙලාවට පන්දව. එතකොට ඒකේ වීඩියෝ එක ඔයාලට දීලා නැද්ද පුතේ? මොකද්ද වෙලා තියෙන දෝෂය? පුතේ කබොල ඉගන්නුවා එතකොට නේද? ෂාන තප්පරයක් එන්න. මාර වැඩේනේ. ඒකනේ එක ගෲප් එකට දාලා නැහැ පුතේ. හැබැයි ළමයි බල්ලා තියෙනවා ගෲප් එකේ වීඩියෝ වලට එකතු කරලා නැහැ. එතනයි මට වැරදුනේ. හරි. හරි එහෙනම් අපි එතන ඉඳන් යන්. අපි යම් ප්‍රාවරණයට. අපි යම් ප්‍රාවරණයකට ගැටලුවක් නැහැ. පුතේ අද එහෙනම් අපි කතා කරනවා ඉහළ ප්‍රාවරණය හා පහළ ප්‍රාවරණය ගැන. හරිද? මං අර පැහැදිලි වෙන්න ඕන නිසා පුතේ පොඩ්ඩක් මේක මකනවා. හරිද? හරි. ඔව් මකමු. මෙන්න මේ ටික. තප්පරයක් ඉන්න පුතේ.
අපි එහෙනම් ආයි මුලින් ඉඳන් මෙතන මේව කරමු. ඉගෙන ගත්ත එක අපරාධයක් වෙන්නේ නැහැ. හරි. අපි යමු පුතේ ඉස්සරහට. හරි. පුතේ අපි බලමු දැන් ප්‍රාවරණය. හරි. පුතේ මේ ප්‍රාවරණය ගැන කතා කරන්නේ මෙන්ටල්. ප්‍රාවරණයේ කොටස් දෙකයි පුතේ. ඉහළ ප්‍රාවරණය සහ පහළ ප්‍රාවරණය යනුවෙන් කොටස් දෙකකට බෙදෙනවා. හරි. අපි බලමුකෝ මෙහෙම. ඔන්න මම මේ ටික පොඩ්ඩක් මකනවා පුතේ පිළිවෙලක් වෙන්න ඕන නිසා. ඔයාලා මට පොඩ්ඩක් හරි කලින් කිව්වනම් මේක අවසන් කරගන්න තිබ්බා. මගේත් වැරද්ද ඔයාලගේත් වැරද්ද. නෑ ඔයාලගේ නම් වැරද්දක් නෑ මගේ තමයි වැරද්ද සෝරි. මොකද හරි කමක් නෑ අපි දැන් මෙතන ඉඳන් කරගෙන යන්න. හරි අපි යනවා පුතේ හරයට. බලන්නකෝ හරය. පුතේ මෙයාගේ විශේෂත්වය තමයි අපි ගමුකෝ මෙයාගේ සීමාව මේ දක්වානේ. මෙයා පුතේ පෘථුවිය මතු පිට සිට නම් ඒ කියන්නේ මේ බිඳුවේ ඉඳන් කිලෝමීටර් 2950ක් වගේ වෙනවා. අර කඳු මුදුන් වල උසත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පුතේ අපි දන්නවා මොහොර විසික් අසන්තතිය තියෙන්නේ. එතන ඉඳන් නම් කිලෝමීටර් පුතේ 2650ක් වගේ වෙන්නේ. ආයි කියන්න මට පෘථුවිය මතු පිට ඉඳන් නම් පුතේ කිලෝමීටර් කොච්චරක් වගේ දුරක්ද? කොච්චරක්ද? 2950ක්. සමහර පොත්වලක 2900යි කියලා තියෙනවා. ඒ නිසා ඒක අර කිලෝමීටර් ගාන පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. හැබැයි මොහොර විසික් අසන්තතියේ සිට නම් පුතේ කිලෝමීටර් 2650ක් වෙනවා. මතු පිට සිට නම් 2950යි. මොහොර විසික් අසන්තතියේ සිට නම් පුතේ 2650ක් වගේ තමයි වෙන්නේ. මට කියන්නකෝ මේක ඉගැන්නුවද කියලා? නැත්නම් ඒකත් ඉගැන්නුවට පස්සේ කියයි සර් මේකත් ඉගැන්නුවා කියලා. කියමු බලන්න. නෑ. ඉගෙනුවේ නැත්නම් හරි. මේ අර ප්‍රාවරණයත් එක්ක තැටි චලනය වීම උගන්වන්න තියේ කිව්වා. නෑ ඒක අපි උගන්වන්නේ නෑ කියලා කිව්වේ වෙනම උගන්වනවා කියලා කිව්වේනේ. තැටි චලනය පුතේ අපි වෙනම උගන්වන්නේ. හොඳේ? තැටි චලනය වෙන්න හේතුව මම මෙතනින් කියලා දෙන්නම්. හොඳේ? හරි. අපේ තැටි චලනය කියලා වෙනම පාඩමක් තියෙනවා පුතේ අපිට. හරි. පුතේ එතකොට මෙන්න මේ ඉහළ ප්‍රාවරණයේ තියෙනවනේ. දැන් මෙතන ඇවිල්ලා මොහොර විසික් අසන්තතිය එතකොට මෙන්න මේ ඉහළ ප්‍රාවරණයේ පාෂාණ පුතේ ඝනයි. පහළ ප්‍රාවරණයේ පාෂාණ පුතේ අර්ධ ඝනයි. ඒ කියන්නේ ද්‍රවත් නෙමෙයි ඝනත් නෙමෙයි දෙක මැද තත්වයක් ක්ලේ වගේ. එතකොට මේකේ විශේෂත්වය තමයි මේ මෙන්ටල් ඒරියා එකේ සමස්ත පෘථිවි ස්කන්ධයෙන් පුතේ 3/2ක බරක් අයිති වෙන්නේ මෙන්ටලේට. සමස්ත පෘථිවි ස්කන්ධයෙන් කොච්චරක්ද? 3/2ක ප්‍රමාණයක් මෙන්ටලේට අයිති වෙන්නේ. 3/2ක ප්‍රමාණයක් මෙන්ටලේට අයිති. එතකොට ඉහළ ප්‍රාවරණය සහ පහළ ප්‍රාවරණය වෙන් කරන අසන්තතික කලාපයක් නම් නැහැ. ඉහළ ප්‍රාවරණයයි පහළ ප්‍රාවරණයයි වෙන් කරන අසන්තතික කලාපයක් නැහැ. හැබැයි පුතේ ප්‍රාවරණයයි හරයයි වෙන් කරන සීමාවක් තියෙනවා. ප්‍රාවරණය සහ හරය වෙන් කරන සීමාවක් තියෙනවා. අපි එයාට නමක් කියනවා පුතේ ගුටන්බර්ග් අසන්තතිය. හරි. පුතේ මේ කලාපය මෙහෙම වැදගත් වෙන්න. එතකොට මේ පහළ ප්‍රාවරණයේ පාෂාණ අර්ධ ඝන වෙන්න
හේතුවක් තියෙනවා. මේ පහළ ප්‍රාවරණයේ පාෂාණ අර්ධ ඝන වෙන්න හේතුව තමයි අපි දන්නවා අපි වලක් කපලා ඒක ඇතුළට අපිව දැම්මහම රස්නේ. අතීතයේ කෙසෙල් ඉදවන්න මොකද කරේ? පොළොව ඇතුලේ වලක් කපලා අමු කෙසෙල් කන වල දැම්ම. එතකොට අර වල ඇතුලේ තියෙන ත්‍රාස්නයට තාපයට කෙසෙල් කන ඉදුණා. ඒ වගේ තමයි පුතේ මේ පෘථිවි පෘෂ්ඨයේ ඇතුළට යන්න කිලෝමීටර් එකක් පහළට යනකොට සෙල්සියස් අංශක 25 බැගින් උෂ්ණත්වය වැඩි වෙනවා. 1 කිලෝමීටරයක් ගැඹුරට යනකොට සෙල්සියස් අංශක පුතේ 25 බැගින් උෂ්ණත්වය වැඩි වෙනවා. ඉතින් හිතන්නකෝ 25 ගානේ මේ 2000 ගානක් පහළට යනකොට පාෂාණ රත් වෙලා අර්ධ ඝන ස්වරූපයකට පත් වෙලා ක්ලේ වගේ ඇනෙන ගතියකට ඇවිල්ලා. ඉතින් පුතේ මේකේ තියෙන තවත් විශේෂත්වය තමයි ප්‍රාවරණය තමයි අපිට වැදගත්. ඒකට හේතුව භූකම්පන ඒ වගේම යමහල් විධාරණය මහද්දීප පාවී යාම. අපි මේ හිටියට අපි මේ මොහොතෙත් පුතේ මේ අපි ඉන්න මහද්දීපයේ පාවෙනවා ඩ්‍රිෆ්ට් වෙනවා. අපි ඒක ඉස්සරහට උගන්වනවා. මහද්දීප ප්ලවන කල්පිතය කියලා කල්පිතයක් තියෙනවා. අපි මේ මොහොතෙත් පුතේ අපිව මොකද වෙන්නේ? ඩ්‍රිෆ්ට් වෙනවා. එහාට මෙහාට චලනය වෙනවා. එතකොට පුතේ මේවා සම්බන්ධ සාක්ෂි ඇතුළත් කලාපේ තමයි ප්‍රාවරණ කලාපය කියලා කියන්නේ. හරි මම ප්‍රශ්න ටිකක් අහනවා උත්තර දෙන්න. පෘථිවි ප්‍රාවරණයට අයත් සමස්ත ස්කන්ධයේ ප්‍රමාණය කොච්චරද? කියන්න බෑ. පෘථිවි ස්කන්ධයන් තුනෙන් දෙක. 3න් 2යි. ප්‍රාවරණයේ කොටස් කීයකට බෙදෙනවද? කොටස් 2යි. මොනවද? ඉහළ ප්‍රාවරණය ආ. පහළ. ඉහළ ප්‍රාවරණයේ පාෂාණ මොන තත්ත්වෙන්ද තියෙන්නේ? පහළ ප්‍රාවරණේ? අර්ධ ඝන. ඇයි එහෙම උනේ? පෘථිවි අභ්‍යන්තරයට යනකොට කිලෝමීටර 1කට සෙල්සියස් අංශ කීය බැගින් උෂ්ණත්වය වැඩි වෙනවද? 25 බැගින් වැඩි වෙනවා. හැබැයි පුතේ මට කියන්න ඕනේ වරහන් ඇතුලේ කියන්න ඕනේ දේ කියන්න බැරි වුණා. ඔයාලා දන්නවද පුතේ වැඩක් මේක හැම තැනකදීම ඒකාකාරී ප්‍රවේගයකින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකම වේගකින් උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. සමහර තැන්වල පුතේකට හේතුව මෙන්න මේ අර්ධ ඝන පාෂාණ කලාපයේ තුලත් පුතේ ඝන පාෂාණ හමු වෙනවා. ඒකේ නිගමනය තමයි මේක සෙල්සියස් අංශක 25 බැගින් උෂ්ණත්වය වැඩිවීම සෑම තැනකදීම පුතේ ඒකාකාරී වශයෙන් සිද්ධ වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ මට කියන්න ප්‍රාවරණය සහ හරය වෙන් කරන සීමාව මොකක්ද? ගුටන්බර්ග් අසන්තතිය. එතකොට පුතේ ප්‍රාවරණයේ ගැඹුර කොච්චරක් වෙනවද පෘථිවිය මතු පිට සිට නම්? 2000 එතකොට මොහොර විසික් අසන්තතියේ සිට නම් කොච්චරද? 2600 හරි පුතේ අවශ්‍ය දේවල් අපි මේ රූප සටහන ඇඳ නේද පුතේ? කොටසක් ඇඳලා නේද තියෙන්නේ? හරි අවශ්‍ය දේවල් සලකුණු කරගන්න. මම මිනිත්තු දෙකක් දෙන්නම් ප්‍රාවරණ කලාපයට අදාළව අවශ්‍ය දේවල් මුලින්ම සටහන් කරගන්න. මුලින්ම සටහන් කරගන්න.
ඉවරද? පුතේ ඉවරද? ඔව් සර්. හරි. එහෙනම් අපි යන් සටහන පොඩ්ඩක් බලන්න. ප්‍රාවරණය මැන්ටල්. ප්‍රාවරණ කලාපයේ ප්‍රධාන කොටස් දෙකයි. ඉහළ ප්‍රාවරණය පහළ ප්‍රාවරණය. මෙම ප්‍රාවරණ කලාපයට මැන්ටලේ යන නමද භාවිතා කරනු ලැබේ. සටහන දිහා හොඳට බලා ගන්න. පෘථිවි කබුල හා ප්‍රාවරණය වෙන් කරනු ලබන සීමාව මොහොර විසික් අසන්තතිය ලෙස හඳුන්වනු ලැබේ. මේ ගණකම ගත් කල මොහොර විසික් අසන්තතියේ සිට කිලෝමීටර් 2650ක්ද මතු පිට සිට 2900ක්. මං කිව්වා එක වෙනස් වෙනවා කියලා. ඔයාලා 950 එතන ලිව්වනම් මෙතනත් 2950 ලියන්න. එතන 2900 ලිව්වනම් මෙතන 2900 ලියන්න. සමස්ත පෘථිවි ස්කන්ධයන් තුනෙක් දෙක ප්‍රමාණයක් මේට යත්වේ. මෙහි ඉහළ ප්‍රාවරණයේ පාෂාණ ඝන තත්වයේද පහළ ප්‍රාවරණයේ පාෂාණ අර්ධ ඝන තත්වයේද පවතී. එසේ අර්ධ ඝන තත්වයට පත්වීමට හේතු වී ඇත්තේ පෘථිවිය අභ්‍යන්තරයට යත්න උෂ්ණත්වය වැඩිවීමයි. කබොල හරය ප්‍රාවරණය යන ව්‍යුහ කලාප තුන අතරින් වැඩිම අවධානයක් යොමු ඇත්තේ ප්‍රාවරණ කලාපයටයි. ඊට හේතුව භූකම්පනවල සිට යමහල් ක්‍රියාකාරීත්වයේ තෙක්ද කඳු නිර්මාණය වීම මහද්දීප පාවී යාම ආදී නොයෙකුත් භෞතික සංසිද්ධීන් වල සාක්ෂි මෙම කලාපය තුල ඇතැයි විශ්වාස කරේ. හරි. පුතේ එහෙනම් අපි ප්‍රාවරණයට අදාළ සටහන ලියාගමු. අපිට පාස් පේපර්ස් බලන්නත් තියෙනවා. හරි. එහෙනම් වැඩේ පටන් ගමු. ඉක්මනට ලියන්න. සටහන් ලියා ගන්න ගැටලුවක් આવොත් කියන්න.
අපි ලියමු සටහන ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඉවරද පුතේ මේ ටික ලියලා? ඉවරද? ඔව්. ටිකක් හරි. එහෙනම් මම ටිකක් ඉහළට ගන්නම්. පහළ ටික ලියන්න අනිත් අයට ගැටලුවක් වෙන්නේ නැති වෙන්න. ඒ ටිකත් ලියන්න. ඉවරයි. හරි. මිනිත්තුවක් දෙන්නම් අනිත් අයටත් අවසන් කරන්න. හරි. අපි යන් ඉස්සරහට. පුතේ අපි යනවා දැන් කතා කරන්න හරයට. අපේ අන්තිම එක්කෙනා හරය. හරි. මේ බලන්න. අපි කිව්වනේ හරය කොටස් දෙකයි බාහිර හරය හා අභ්‍යන්තර හරය. පුතේ මෙයාගේ කෙලවර මෙතන ඉඳන් මෙතෙන්ට 6371යි. හැබැයි මතු පිට සිට පුතේ මේ බාහිර හරයේ අවසානෙට
කිලෝමීටර් 5150ක් වෙනවා. බාහිර හරය අවසානට කිලෝමීටර් 5150ක් වෙනවා. කෝ එක කොටස් දෙකයි බාහිර හරය සහ අභ්‍යන්තර හරය. පුතේ මේ බාහිර හරයේ පාෂාණ ද්‍රව ස්වරූපෙන් තියෙන්නේ. එයාගේ උෂ්ණත්වය පුතේ සෙල්සියස් අංශක 6000ක් වෙනවා කියන්නකෝ. අපි මේ ඉන්න කාමර උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 28ක් 29ක් වෙනවා. හැබැයි පුතේ බලන්න 6000ක උෂ්ණත්වයක් කියන්නේ ලෙහෙසි පහසු උෂ්ණත්වයක් නෙමෙයි. ඕනෑම පාෂාණයක් වල දන්නවනේ යටර යන්න යන රස්නේ වැඩි වෙනවනේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මෙතන 6000ක් උනේ. මෙතන තියෙන හැම පාෂාණයක්ම පුතේ ද්‍රව මැග්මා බවට පත් වෙලා මේවා පුතේ උණු වෙලා ගිනිගෙන දැවමින් පවතිනවා. අපි කියනවා ද්‍රව ලාවා කියන්නේත් මේවට. මෙතන තියෙන මේ අධික උෂ්ණත්වයට විකිරණශීලී මූලද්‍රව්‍ය ගිනි අරගෙන දහනය වෙනවා. ඒ නිසා පුතේ පාෂාණ ද්‍රව ස්වරූපයක් ගන්නවා. එතකොට පුතේ මෙන්න මේ අබාහිර හරයයි අභ්‍යන්තර හරයයි වෙන් කරන සීමාවට පුතේ නමක් භාවිතා කරනවා. ඒ තමයි ගුටන්බර්ග් අසන්තතිය නෙමෙයි පුතේ වැරදුනා. ලෙමන් අසන්තතිය. ලෙමන් අසන්තතිය. බාහිර හරය සහ අභ්‍යන්තර හරය වෙන් කරන්නේ පුතේ ලෙමන් අසන්තතිය. එතකොට බාහිර හරය අවසානට කිලෝමීටර් 6371යි. ඔයාලා දන්නවද විශේෂත්වය? දැන් ඝන ද්‍රව වුණා පුතේ. ද්‍රව පුතේ මොකද දන්නවද මෙතනදී මේ අභ්‍යන්තර හරය තුලදී නැවත ඝන ස්වරූපයකට ලක් වෙනවා පුතේ අභ්‍යන්තර හරය. එහෙම වෙන්නේ කොහොමද සර්? දැන් සර් කිව්වනේ යටර යන්න රස්නේ එහෙනම් මෙතන හොඳටම ද්‍රව වෙන්න එපාද කියලා. නෑ පුතේ එතන තියෙනවා මෙහෙම දෙයක්. හිතන්න අපේ ඇඟ උඩින් තියෙනවා සිමෙන්ති කොට්ටයක් මගේ ඔළුව උඩින්. උස්සනවා කොහොම හරි. දෙවෙනි එකත් උස්සනවා කොහොම හරි. හැබැයි පුතේ සිමෙන්ති කොට්ට 1000ක් විතර මගේ ඔළුවට උඩින් තිබ්බොත් ඒ මත ක්‍රියාත්මක වන පීඩනය නිසා මම මොකද වෙන්නේ පුතේ? කම්පැක්ට් වෙනවා. කම්පැක්ට් වෙනවා, තැලෙනවා කම්පැක්ට් වෙනවා. ඒ වගේ තමයි හිතන්නකො මේ ඉහලින් ක්‍රියාත්මක වෙන සමස්ත බර ස්කන්ධයේ කේන්ද්‍රය මෙතන තියෙන්නේ. ඒ නිසා ඉහලින් ක්‍රියාත්මක වන අධික පීඩනය නිසා පුතේ අභ්‍යන්තර හරය අපි උපමා කරනවා පුතේ ඝනකම් යගුලියකට. ඝනකම් යගුලියකට උපමා කරනවා. ගතිකයි මම දැක්ක මේ ළඟදි පරීක්ෂණ කණ්ඩායමක් කියනවා. ඕක ඝනත් නෙමෙයි ද්‍රවත් නෙමෙයි ගතික ස්වරූපයක් ගන්නවා. සමහර අවස්ථාවල ස්වරූපය මාරු වෙනවා කියලා ළඟදි පරීක්ෂණ කණ්ඩායමක් කියන වාර්තාවක් මම කියවුවා. එහෙනම් මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. මතු පිට සිට බාහිර හරයේ අවසානයේ තෙක් ගැඹුර කොච්චරද? කිලෝමීටර් 6371. බාහිර හරයේ අවසානයේ තෙක් ඇහුවේ. එතකොට කොච්චරද? 5150. අභ්‍යන්තර හරයේ අවසානයේ තෙක් 6371. බාහිර හරයේ පාෂාණ මොන ස්වරූපෙන්ද පවතී? ඇයි එහෙම ද්‍රව වුණේ? කොච්චර උෂ්ණත්වයක් තියෙනවද එතන? බාහිර හරයයි අභ්‍යන්තර හරයයි වෙන් කරන්නේ මොකෙන්ද? ලෙමන් ලෙමන් අසන්තතිය. අභ්‍යන්තර හරයේ පාෂාණ මොන ස්වරූපයක් තියෙනවද? ඇයි ඝන වුණේ පුතේ? මොකද්ද හේතුව? හේතුව මොකද්ද? ඉහළ සිට පහළට ක්‍රියාත්මක වන අධික කියන්නකෝ. ඉහළ සිට පහළට ක්‍රියාත්මක වන අධික පුතේ මොකද්ද? ලාභාවන උෂ්ණත්වය. අධික නෑ කිව්වා මං. ඇයි පුතේ මං අර සිමෙන්ති කොට්ට වලින් උපමාවට අරන් කිව්වේ? ඇයි ඔයාලට මතක නැත්තේ? ඉහළ සිට පහළට ක්‍රියාත්මක වන අධික අයියෝ වැඩක් නෑ. අධික පීඩනය. පීඩනය නිසා තමයි මේක මෙහෙම ඝන ස්වරූපයක් ගත්තේ. හරි මිනිත්තුවක කාලයක් දෙන්නම්.
රූප රාමුවට අදාළ දේවල් සම්පූර්ණ කරගන්න. රූප රාමුවට අදාළ දේවල් මේව කරගන්න. හරි ඉවරද පුතේ රූප රාමුවට අදාළ දේවල් මේව කරලා? ඔව් සර්. හරි යමු අපි ඉස්සරහට එනම්. බලන්න රූප සටහන. හරය කෝ? පෘථිවි අභ්‍යන්තරයේම පිහිටි ස්තරය හරය වේ. ගතික ස්වභාවයක් ගන්නා හර කලාපය බාහිර හරය හා අභ්‍යන්තර හරය වශයෙන් කොටස් දෙකකට බෙදා අධ්‍යයනය කරනු ලැබේ. පෘථිවියේ ප්‍රාවරණය හා හරය වෙන්කරනු ලබන සීමාව ගුටන්බර්ග් අසන්තතිය ලෙස හඳුන්වයි. බාහිර හරයේ පාෂාණ ද්‍රව තත්ත්වයේ පසුවේ. බාහිර හරය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000ක් පමණ වේ. මෙම 6000ක උෂ්ණත්වය යටතේ ඕනෑම පාෂාණයක් ද්‍රවලාවා බවට පත්කිරීමේ හැකියාව පවතී. පෘථිවියේ මතුපිට සිට අභ්‍යන්තරයට යත්ම කිලෝමීටර 1කට සෙල්සියස් අංශක 25කින් පමණ උෂ්ණත්වය වැඩි වේ. නමුත් මෙය ඒකාකාරී අනුක්‍රමණයකින් සිදු නොවන ඇත. ඊට හේතුව වන්නේ පෘථිවි අභ්‍යන්තරය වන්නට ඉතා ගැඹුරින් ඝන පාෂාණ හමු වෙනවා. හැම තැනම ද්‍රව නැහැ. ද්‍රව තියෙන්න ඕනි තැන්වලත් ඝනකම් පාෂාණ හම්බ වෙනවා. පෘථිවියේ බාහිර හරයත් අභ්‍යන්තර හරයත් වෙන් කරන සීමාව ලෙමන් අසන්තතිය ලෙස හඳුන්වනු ලැබේ. පෘථිවි අභ්‍යන්තර හරයේ පාෂාණ ඝන ස්වරූපයක් ගන්න. මේ ඝනකම් යගුලියකට උපමා කළ හැකියි. එසේ ඝන තත්ත්වයට පත්වීමට හේතුව වන්නේ පෘථිවිය මතුපිට සිට පෘථිවි අභ්‍යන්තරයට ක්‍රියාත්මක වන අධික පීඩනයයි. පුතේ වලට වැඩක් කියන්නද? සෙකන්ඩ් ඩී එකේ අහන පළවෙනි ප්‍රශ්නෙත් මේකමයි. හොඳේ. සෙකන්ඩ් ඩී එකෙත් මේ පාඩම මෙහෙම උගන්වන්න තියෙනවා. මේකම තමයි සෙකන්ඩ් ඩී එකේ අහන ලකුණු 20ක ප්‍රශ්නෙට මුලින්ම අහන්නේ. හරි. ඔයාලට තේරුණාද කියන්න පුතේ මට හරය ගැන? උත්තරයක් දෙන්න. තේරුණා හරි සර්. ලියමු ගැන. බොඳ වෙලාවදී
බෝඩ් එකේ තියෙන්නේ නැහැ. අරුන්ගේ මේ ලිව්වද ඔයාලට ලියාගන්න බැරි වුණා. ලිව්ව නේද පුතේ? මට උත්තරයක් දෙන්න ලියන්න බැරි වුණාද? මම දැක්ක මේ ස්ක්‍රීන් එක උඩ යනවා වගේ එකයි. ලියාගන්න බැරි වුණා සර්. බැරි වුණා සර් අයියෝ. මොකක් හරි වරලා තිබ්බා. එහෙමද? දැන් හරිද? මොකක් හරි වෙලා නේද? ඒකෙන් මම දැක්ක ස්ක්‍රීන් එක උඩ යනවා වගේ. මෙතන ඉඳන් ලියන්න එහෙනම්. හරි ලියන්න.
ඉවරද ලියලා තව පොඩ්ඩක් ඉහළට ගන්න. පුතේ ඉවරද? ඔව් සර් ඉවරයි. හැමෝම ඉවරද? ඔව්. මේකේ දෙක අතර තියෙන අපි සංසන්දනය 2900 සිට 5150ක් දක්වා ද්‍රව ඝන අර පිට ඔය වගේ තියෙනවා යකඩ නිකල් සිලිකන් උෂ්ණත්වය ද්‍රවලෝහ හරි මේ ටිකත් ලියා ගන්න පුතේ. ඔය ටික සටහන දාගන්න දෙකක් වගුව වගේ නිකන් දෙපැත්තට බෙදලා.
ඉවරයි සර්. හරි. අපි බලමු පොඩ්ඩක් දැන් පාස් පේපර් ප්‍රශ්නයක් දෙකක් බලමු. තාම ඉවර නැහැ ශිලාගෝලය. මේ තාම ලියනවා. තාම ලියනවද? හරි හරි හොඳයි. ඉවර වුණු ගමන්ම කියන්න. ඉවරද? වෙලාව ගත්තොත් ඒ අය කියන්න ඕනේ ඉවරද කියලා. ඉවරද පුතේ? ඉවරද? සර් ඉවරයි. හරි. එහෙනම් අපි ඉස්සරහට යමු. අපි බලමු පොඩ්ඩක් පාස් පේපර් එකක්. තාම ශිලාගෝල ඉවර නෑ. හොඳද? අපි නමුත් පාස් පේපර් එකට ගිහින් බලමු පොඩ්ඩක්. ඔයාලට දැන් නිකන් උත්තරයක් එහෙම ලියන්න පුළුවන්ද කියලා බලන්න එපාදනේ. ඒ නිසා අපි යමු පාස් පේපර් එකට. අපි බලමු 2024 1002 පේපරේ. ඔන්න පාස් පේපරේ. පෘථුවියේ අභ්‍යන්තර ව්‍යුහය රූප සටහන් සහිතව පැහැදිලි කරන්න ලකුණු 20යි. පුතේ දැක්කද කියන්න මේ 2024 පේපරේ. ආයිමත් පෘථුවියේ අභ්‍යන්තර ව්‍යුහය රූප සටහන් සහිතව පැහැදිලි කරන්න. පුතේ තව පොඩ්ඩක් අපිට උගන්වන්න තියෙනවා අභ්‍යන්තර ව්‍යුහය. ඔයාලට දැක්කද පුළුවන්ද කියන්න මට? දැන් මේකට පිළිතුරක් ලියන්න පුළුවන්ද රූප සටහන් ඇදලා? දැක්ක නේද? දැක්ක නේද පුතේ? කතා කරන්නකෝ. හරි. 2023 දැන් සන්තෝෂ හිතෙන්න ඕනේ. අපි මේ කරපු පොඩි ටිකෙන් විභාගේ ලකුණු 20ක්. හරි. එතකොට 23 එකෙන් අහලා නැහැ. ඔය මං ඊළඟට උගන්වන්න තියෙන වායුගෝලය, ශිලාගෝලය ඒව අතර සම්බන්ධතාවය අපි ඒව ඉස්සරහට උගන්වනවා. 22 පේපරේ ගත්තොත් 1002 මහද්වීප ප්ලවන කල්පිතේ මං කිව්වේ පාවෙනවා කියලා. ඒක ගැන තමයි අහලා තියෙන්නේ. තැටි භූකාරක කල්පිතය ඒ අවුරුද්දෙත් අහලා නැහැ. 2021 පේපරේ පෘථිවි අභ්‍යන්තරයේ ප්‍රධාන භූස්තර 5 කෙටියෙන් විස්තර කරන්න. ලකුණු 8යි. ඒ කියන්නේ පුතේ කබොල, ඉහළ ප්‍රාවරණීය, පහළ ප්‍රාවරණීය, බාහිර හරය හා අභ්‍යන්තර හරය ගැන තමයි අහන්නේ. අපි ඉගෙන ගත්ත එකේ ලකුණු 8ක ප්‍රශ්නයක් අහනවා. ඒ වගේම කෙටි සටහන් කියලා ලියන්න ඇවිල්ලා තියෙනවා ශිලාගෝලීය පද්ධතිය සම්බන්ධව. ශිලාගෝලීය පද්ධතිය සම්බන්ධව කෙටි සටහන් ලියන්නත් ඇවිල්ලා තියෙනවා ඒ අවුරුද්ද. හරි. 2019
මහද්වීප ප්ලවන කල්පිතය තමයි අහලා තියෙන්නේ 19 ඒ අවුරුද්දේ අහලා නැහැ. 2017 පුතේ ඒ වෙනකොට සිලබස් එක වෙනස්. දැන් තියෙන නව නිර්දේශේ. ඒතර ඔයාලට පේනවා අවස්ථා කිහිපයකම පෘථිවියේ ශිලාගෝලය සම්බන්ධව විභාගෙට ප්‍රශ්න අහලා තියෙනවා. අපි තව පොඩ්ඩක් තියෙනවා පුතේ ශිලාගෝලයේ වැදගත්කම සාකච්ඡා කරන්න. අපි ඒක ලබන සතියේ කතා කරන්න. ඊට පස්සේ පාඩම ශිලාගෝලය ඉවරයි. ඊට පස්සේ වායුගෝලය, ජලගෝලය, ජෛවගෝලය ගැන අපිට කතා කරන්න තියෙනවා. දැන් අද පාස් පේපර් උත් දැක්කා එහෙනම්. ඒ වගේම දැන් ශිලාගෝලයත් 95ක් විතරම අවසන්. පුතේ එතකොට අද උගන්වපු ටික ඔබට තේරුණාද? තේරුණාද? ඔව් සර්. හොඳයි නේද? ඔව් රූප සර්. සටහන් එක්ක හරි. ඒතර අපි එහෙම ඔව්. තමයි අපි උගන්වපු ගමම යනවා පාස් පේපර් එකට ටක් ගාලා ගිහිල්ලා පාස් පේපර් එක බලනවා. අපි ඊට පස්සේ රිවිෂන් වල අපි ඕවට උත්තර ලියන විදි ඒ උත්තර පත්‍ර පවා අපි පන්ති ඇතුලේ දෙයි. ළමයින්ට දරුවන්ට දීලා අපි සාකච්ඡා කිරීම කරනවා. හරි. එහෙනම් පුතේ ඉතින් මේ සතියේට මම මෙතනින් නතර කරනවා. අපි ඊළඟ දවසේ ශිලාගෝලය ඉවර කරලා අපි යමු වායුගෝලීය පද්ධතියට. හොඳේ? හරි. අද අපිට පොඩි වෙලාවක් අපතේ ගියා. අපතේ ගියාට කමක් නැහැ. අපි හොඳට කබුල ගැන ආයි නැවත මතක් කරගත්තා. එහෙමයි කියලා හිත හදාගන්න. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි සර්. හරි පුතේ.